ලක්ෂණයි ව්‍යවසායකත්වයේ කාර්යයන්. මොකද අර අවදානම් දැරීම ප්‍රතිපත්ති මේ තීරණ ගැනීමන්න ව්‍යවසායකත්වයේ කාර්යයන් ටික විස්තර කරලා ලියන්න යයි සමහරක් විට. හරිද? එතකොට ලස්සනට ව්‍යවස්ථාපකගේ දීලා පොඩ්ඩක් නිකන් මිශ්‍ර ආර්ථික පැත්තෙන් යන ප්‍රශ්නයක් අහන්න තියෙන. ඊට පස්සේ අන්න ෂුවර් ප්‍රශ්නවා. මේවා ෂුවර් ප්‍රශ්න. ඉල්ලුම් නීතියට බලපාන හේතු. ඒ කියන්නේ මොකක්ද? අධිවැරදි මුදල් වල තියෙන සංරචක. ඊට පස්සේ අධිවැරදි මුදල් සැපයීම සුබ සාධන භාණ්ඩ සහ අසුබ සාධන භාණ්ඩ අතර වෙනස්කම්. හරිද? හොඳම පොයින්ට් එකක්. අහලා තිබ්බද භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය ගැන? අහලා තිබ්බේ නෑ. භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය ගැන අහලා තිබ්බේ නෑ බා. එහෙනම් මේකෙන් දෙන අර්ථය තමයි මට හිතෙනවා අනිවාර්යෙන් මේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ පේපර් එක තිබ්බේ නැත්නම් ඒ පේපරේ හෙන අවුල් පේපර් එකක් වගේ නිකන් සෙට් නෑ වගේ. අන්න ඒ නිසා සාමාන්‍යයෙන් මම අහන්න පුළුවන් තවත් පොයින්ට් එකක් තමයි මොකද්ද? අහන්න පුළුවන් තවත් පොයින්ට් එකක් තමයි ගන්න මොකද්ද? මෙන්න මේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. භූමිය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද? ව්‍යවසායකත්වය කියලා කියන්නේ මොකද්ද? එස් ප්‍රාග්ධන වල විවිධ ස්වරූප තියෙනවා. ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය, සමාජ පොදුකාර ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය. අන්න මේ වගේ දේවල් ටික මම එක්සෑම් එකේ හෙට අහන්න පුළුවන්. ඔබ මම දැන් කියන ටික ඔබ මතක් කරගන්න. හරිද? ඒක තමයි කරන්න තියෙන එකම දේ. එතකොට දැන් මට මේ පාර හිතනවා ව්‍යවසායකත්වයේ ලක්ෂණයි කියලා ගන්න. ව්‍යවසායකත්වයේ ලක්ෂණයි ව්‍යවසායකත්වයේ කාර්යයන්. මොකද අර අවදානම් දැරීම ප්‍රතිපත්ති මේ තීරණ ගැනීමන්න ව්‍යවසායකත්වයේ කාර්යයන් ටික විස්තර කරලා ලියන්න යයි සමහරක් විට. හරිද? එතකොට ලස්සනට ව්‍යවසායකත්වයේ කාර්යයන් ටික ලියලා උදාහරණයක් එක්ක පිළිවෙලක් දීලා පොඩ්ඩක් නිකන් මිශ්‍ර ආර්ථික පැත්තෙන් යන ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. මම සමහරක් විට එක්සෑම් එකේ මේ පාර ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩය අතර වෙනස්කම් දක්වන්න වගේ ආපහු නිකන් ප්‍රශ්නයක් අහලා දාන්න පුළුවන්. නිකන් ඒක ඔළුවේ තියාගෙන ඊට සමන් අන්න ෂුවර් ප්‍රශ්නවා. මේවා ෂුවර් ප්‍රශ්න. ඉල්ලුම් නීතියට බලපාන හේතු. හෙටුම් වලට දෙනවා පේපරේ ගියේ ගමන් මොකද්ද බං? මෙහෙම දෙනවා. ඉල්ලුම් වක්‍රයක් වමේ සිට දකුණට පහළට බැවුවන්නේ ඇයි? පහළට බැවුවීමට බලපාන ප්‍රධානම හේතුව මොකද්ද? ඉල්ලුම් නීතියට බලපාන හේතු ටික ඔළුවේ තියාගෙන යන්න ඕනේ. ඉල්ලුම් නීතියට බලපාන ප්‍රධානම හේතුව තමයි මිල ප්‍රතිවිපාක අපිට දක්වන්න පුළුවන් බං ආදේශ ප්‍රතිවිපාකෙමුයි ආදාය ප්‍රතිවිපාකෙමු. අන්න ඒ දෙක අනිවාර්යෙන් බලාගෙන ඵල යල්ලා. මිස්සුර පොයින්ට් එකක් නේ. මිස්සුර පොයින්ට් එක මම දැක්කේ නෑ මේකේ තියෙනවා. මම දැක්කේ නෑ මේ ෆස්ට් සෙකන්ඩ් මේ මොකද්ද මේ ෆස්ට් පාර්ට් එකේ තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් බලාගෙන ඵල. තව හොඳ පොයින්ට් එකක් තමයි මම මේ පාර බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ, ඊට සමහර සාමාන්‍ය භාණ්ඩ අන්න ඕවා ගැන අනිවාර්යෙන් එක්සෑම් එකේ අහයි බං. අහයි. මම මේ පොඩි පාඩමක් ඉතින් මේක බලන් යන්න ඕන කියලා කියන්නේ බදු ගානක් හදන්න පුළුවන් වෙන්න ඕනේ, සහනාධාරක ගානක් හදන්න පුළුවන් වෙන්න ඕනේ, උපරිම මිල ගානක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ කළු කඩත් එක්ක කළු කඩ මිලත් එක්ක පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් try එකක් දීලා බලපන්. හරිද? ඊට එතකොට දැන් මෙන්න මේ තුන්වෙනි පාඩමෙන් ළමයාට අමාරුයි කියලා හිතනම පාර්ට් එක තමයි මෙන්න මේ අවුල් මිලක් ගහලා ඕන පූර්ණ ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා නැත්නම් රජය අතිරික්තයෙන් මිලට ගන්නවා. අන්න මේ වගේ එකක් ළමයාට දුන්න ගමන් සාමාන්‍යයෙන් අමාරුයි. දැන් තුන්වෙනි පාඩමෙන් ලේසි ඔක්කොම MCQ බං අමාරුයි ඇත්තටම තිබ්බේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මේ පාර අවුල් මිලක් ගහලා ඕන පූර්ණ ගෙවීම් ක්‍රමයක් හරි නැත්නම් රජය අතිරික්තයෙන් මිලට ගැනීම හරි හරි. එතකොට දැන් මේක මත්තම නැහෙන්න යන්න එපා. උඹලා බලන්න යද්දි බදු සහනාධාර උපරිම මිල අවම මිල අනිවාර්යෙන් බලාගෙන යන්න. අනිවාර්යෙන් බලාගෙන යන්න. හරිද? ඒකෙන් අනිවාර්යෙන් ගාන එනවා ළමයි ගාන බලන් ඵලයල්ලා. මට හිතෙනවා නිකන් කෙටි කාලය සහ දිගු කාලය අතර වෙනස්කම් අහයි කියලා. කෙටි කාලය දිගු කාලය අතර කවුරුහරි හතරෙන් පාර ප්‍රශ්න ලියන්න ඉන්නවනම් කෙටි කාලය දිගු කාලය අතර මොනවද තියෙන වෙනස්කම් කියලා ලියපන්. හරිද? කෙටි කාලය දිගු කාලය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා පොඩ්ඩක් බලන්න. නිෂ්පාදන කාලය බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. අරදී පරිමාණානුකූල ඵල කියලා කියන්නේ මොකක්ද? වැඩෙන පරිමාණානුකූල ඵල, හීන අයගෙන අඩුවන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල බලාගෙන යන්න ළමයි අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඒවට බලපාන හේතු ඒවත් එක්ක ඔළුවේ තියාගෙන වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ ඇයි කියලා ඒවා හේතු ඔළුවේ තියාගෙන යන්න ළමයි. තේරෙනවනේ? එච්චරයි මම. ඒකේ අධිවැලති මුදල් කියලා කියන්නේ මොකක්ද? අධිවැලති මුදල් කියලා කියන්නේ මොකක්ද? අධිවැලති මුදල් වල තියෙන සංරචක. ඊට පස්සේ මම අධිවැලති මුදල් සැපයීම තීරණය කරන සාධක. අන්න ඕවා ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. අනිවාර්යෙන් කියලා කියන්නේ බලාගෙන ඵලයල්ලා. හරිද? අහන්න ඉඩ තියෙනවා. හරි. දැන් අනිවාර්යයෙන් සමෝන්න මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන අනිවාර්යෙන් බලන් ඵලයල්ලා. ඒක ෂුවර් රහයි. මොකද්ද මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය? ඊට පස්සේ මම මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක ඊට පස්සේ මම මහ බැංකුවේ ප්‍රධාන කෝල් බලාගෙන යන්න. මේ ඉල්ලුවෙන් අදලා උද්දම නැහැ, පිළිවෙලින් තල්ලුන උද්දම නැහැ, ඕවරම බලන් යන්න. හරිද? සාධන භාණ්ඩ අශුභ සාධන භාණ්ඩ එක්සෑම් එකේ අහලා තිබ්බද MCQ එකේ නෑනේ. ශුභ සාධන භාණ්ඩ අශුභ සාධන භාණ්ඩ අතර වෙනස්කම් වගේ නිකන් එක්සෑම් එකේ අහයි කියලා හිතුණා. ඒ නිසා ළමයි ඒකත් අනිවාර්යෙන් බලාගෙන යන්න. ශුභ සාධන භාණ්ඩ සහ අශුභ සාධන භාණ්ඩ අතර වෙනස්කම්. හරිද? එන්න. ඊට පස්සේ මම අපිට තියෙනවා හොඳ පොයින්ට් එකක්.
වර්තන ගිණුමේ ශේෂය, ප්‍රාථමික ගිණුමේ ශේෂය, ඊට පස්සේ බං සමස්ත ශේෂය, අන්න ඔය ටික ළමයි බලාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ගානක් අහන්න ඉඩ තියෙනවා. ගානක් අහන්න බං අනිවාර්යෙන් ඉඩ තියෙනවා. තේරුණාද? මොකද්ද? සමස්ත ගිණුමේ ශේෂය, වර්තන ගිණුමේ ශේෂය, ප්‍රාථමික ගිණුමේ ශේෂය. ඔය ටික වං බලාගෙන යන්න. ඔය ටිකේ සමීකරණ ටික ඔළුවේ තියන් ඵලයල්ලා ගානක් අහන්න ඉඩ තියෙනවා.